සියලු දෙනා මද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට බලන්න අරගෙන ආවේ 2022 වසරේ නිකුත් වුණු The Legendless කුන්ලුන් කියන Chinese movie එක. කතාව ගැන කිව්වොත් කුන්ලුන් කියලා හඳුන්වන පැරණි මායා නගරයක් සොයා කරන ගවේෂණය මූලික කරගෙන තමයි ගලාගෙන යන්නේ. මේ නගරය ඇතුලේ සදාකාලික වෘක්ෂ කියලා ගහක් තියෙනවා. ඒ වගේම මේක ලොකු බලයක් තියෙන එකක්. මේක හොයාගෙන හැම කාලෙකදීම විවිධ ගවේෂකයෝ ගියත් ඕන් ආපහු පණ පිටින් නම් ඇවිල්ලා නැහැ. අද කතාවේ හීරෝගේ තාත්තා මේ නගරය හොයන් ගිහින් අතුරු දාන්න එනවා. ඉතින් තමන්ගේ තාත්තා හොයාගෙන තමයි මේ පුතා යන්නේ. ඒ ගමන මොකකින් කෙලවර වේවිද කියලා කතාව බලලම තමයි අපිට දැනගන්න සිද්ධ වෙන්නේ. ඒ නේද වැඩි කතා නැතුව යමු අද රිවිව් එකට. කතාව පටන් ගනිද්දී අපිට පෙන්වන්නේ ෆේන් කියන අද කතාවේ හීරෝ පුස්තකාලයකට වෙලා පොත් වගේක් කියවනවා. මෙතනදී මෙයා කුල්ලුන් කියන පුරාවෘත්තයක් ගැන තමයි හොයන්නේ. ඉතින් මේ කුල්ලුන් කියන්නේ පෘථිවිය පිටලා තියෙන ස්වර්ගයේ සිය ගණනක් දෙවිවරු වාසය කරන භූගත නගරයක්. මේ නගරයේ කඳුකරයේ තැනක හැංගිලා තමයි තියෙන්නේ. ඉතින් වසර 17කට කලින් එක ගවේෂණ කණ්ඩායමක් ගිහින් තියෙනවා මේ සැඟවුණු නගරය හොයාගෙන. මේ කණ්ඩායම විසින් අද කතාවේ හීරෝ ෆේන්ගේ තාත්තා වෙන ෂන් යුලින්ටත් ආරාධනා කරලා තියෙනවා මේක ගවේෂණය කරන්න. ඉතින් මේ ඉන්නේ ෂන්. මෙයාලා පුරාවෘත්ති තියෙන විදිහට කුරුළු නටබුන් තියෙන තැනකට එනවා. මෙයාලා මේ විදිහට මේ කන්ද තරණය කරන ගමන් ඉන්දී හදිසියෙම කට්ටියවම මෙතනින් පහළට වැටෙන්න යනවා. ඒ වගේම මෙතනදී මෙයාලා ළඟ තිබුණු එක කණ්ණාඩියක් වගේ දෙයක් වැටෙන්න ගියත් කණ්ඩායමේ කෙනෙක් එක වැටෙන්න නොදී අල්ලා ගන්නවා. පස්සේ මේ ගවේෂණ කණ්ඩායමේ නායකයා හිරෝස් ෂැන්ක්ට කියනවා මේක තමයි සෝමින් කැඩපත. මේ කණ්ණාඩිය නැති වුණා නම් අපිට කවදාවත් කුල්ලුන් නගරයට ඇතුළු වෙන්න වෙන්නේ නැහැ කියලා. කොහොම හරි මේ පිරිස මෙතන උඩට ඇවිත් එතන තියෙන එක ගුහාවක් ඇතුළෙන් ඇතුල් වෙලා ඒක හරහා ඉදිරියට යනවා. ඉතින් මෙතන ගොඩක් මරුණ පුද්ගලයන්ගේ ඇටසැකිලිත් තියෙනවා. මෙතන මෙයාලා කතා වෙන විදිහට ගොඩක් පුද්ගලයන් අමරණීයත්වය ලබා ගැනීමේ අරමුණින් මේ නගරය හොයාගෙන ඇවිත් තියෙනවා. ඒත් ඒ කවුරුත් ආපහු පණ පිටින් නම් ගිහින් නැහැ. මේ පුද්ගලයා මෙතනදී ෂෑන්ට ස්තුති කරනවා එයාලව මේ ස්ථානයට එක්කන්න ආවට. පස්සේ මෙයාලා ඉස්සරහට ගිහින් ෂෑන් එයා ළඟ තිබුණු ස්වර්ගීය අසිපති කියන ආයුධය පාවිච්චි කරලා මෙතන නගරයට ඇතුළු වෙන දොරටුව විවෘත කරනවා. ඒ විදිහට නගරයට යන දොරටුව විවෘත වුණත් ඒකින් එළියට එන අමුතු සත්තු జాතිය මෙතන හැමෝටම පාර දීලා ඒ අයව මරලා දාන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඒ සීන් එක කට් කරලා අපිට ආයෙමත් පුස්තකාලයට වෙලා ඉන්න හීරෝව පෙන්නනවා. මේ නගරයට ඇතුළු වෙන්න පුළුවන් යතුරු එකකට වැඩියෙන් තිබුණා කියලාත් ෆෙන් හොයාගන්නවා. ඒ යතුරු තමයි හීරෝස් කියපු අර සෝමින් කැඩපත. ඉතින් ෆෙන් තාමත් එයාගේ තාත්තා ජීවිතුන් නැතර ඇති කියලා විශ්වාස කරනවා. මේක නිසා ෆෙන් කොහොම හරි එයාගේ තාත්තව හොයාගන්න හිතා ගන්නවා. පස්සේ අපිට පෙන්වන්නේ රියෝමි කියන ජපනීස් කාන්තාවව. රියෝමිත් මේ කුරුණුන් පුරාවෘත්ති තියෙන නගරය හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙනකොට කුරුණුන් නගරයට ඇතුළු වෙන්න පුළුවන් යතුරු තැම්පත් කරලා තියෙන සොහොන් ගියත් මෙයාලා හොයාගෙන. ඒ වුණාට ඒකේ දොරටුව මෙයාලට අරින්න බැරි නිසා මෙයාලා ඒක කරන්න පුළුවන් විදිහේ සොහොන් කොල්ලකරුවන් පිටසක්ව හොයා ගන්නවා. මේ ඉන්නේ රියෝමිගේ කණ්ණායමේ කෙනෙක්. මෙයාගේ නම තමයි ෂාන්. ඉතින් ෂාන්ට රියෝමි ගැන කැමැත්තකුත් තියෙනවා. කොහොම හරි මෙතනදී රියෝමි උදව් ගන්න කතා කරපු සොහොන් කොල්ලකරුවන්ගේ නායකයා රියෝමිත් එක්ක වෙනම සීන් එකකට ආව නිසා රියෝමි මේ සොහොන් කොල්ලකාර නායකයව මෙතනදී මරලා දානවා. මේක නිසා රියෝමිට පහර දෙන්න ආව අනිත් අයව රියෝමි තනියමම ඉවරයක් කරලා දානවා. ඉතින් රියෝමි කියන්නේ ලේසිපාසු කෙනෙක් නෙවෙයි කියලා අපිට මෙතනදී තේරෙනවා. පස්සේ අපිට පෙන්වන්නේ ෆේන් එයයි කණ්ඩායමේ අනිත් දෙන්නත් එක්ක කුල්ලුන් නගරයට යන යතුරු හොයාගෙන එක සොහොන් මාලිගයකට ඇතුළු වෙනවා. ඉතින් මෙතන ඉන්නේ ලූබන් සහ ෂොන්. මේ දෙන්න ෆෙන්ගේ කණ්ඩායමයි විතරක් නෙමෙයි ෆෙන්ගේ හොඳම යාළුවෝ දෙන්නෙක්. ඉතින් තුන්දෙනාත් එක්ක මේ මිස්රාට යනකොට මෙයාලට අමුතු විදිහේ ගල් පිල්ම වගේක් හම්බ වෙනවා. ඉතින් මේව බලලා ලූබන් කියනවා මේවා ටැන් රාජවංශයට අයත් ඒවා කියලා වගේම මේ තියෙන විදිහට මේ සොහොන්ගේ අයිතිකාරය ගොඩක් උසස් නිලධාරියෙක් කියලා. ඉතින් මෙතන අඩසන්ද විදිය ගොඩක් වටින දෙයක් තියෙනවා දැකලා ලූබන් එක අරගන්න හැදුවත් ෂොන් ලූබන්ට ඒක ගන්න දෙන්නේ නැහැ. එයා කියනවා සෝමින් කණ්ණාඩිය විතරයි අපි ගන්න වෙන මුකුත්ම ගන්නෙ නැහැ කියලා. ඉතින් තවත් ඉස්සරහට යනකොට ෆේන්ට හම්බ වෙනවා ප්‍රධාන සොහොන් කුටියට යන දොරටුව. ඉතින් මේක විවෘත කරන්න නම් එක ප්‍රහේලිකාවක් විසඳන්න සිද්ධ වෙනවා. ඉතින් වැරදි විදිහට මේ ප්‍රහේලිකාව සම්පූර්ණ කරොත් මෙතන තියෙන මර උගුල් සේරම ක්‍රියාත්මක වෙනවා. පස්සේ මේක පරීක්ෂා කරන ෆේන්ට එයාගේ තාත්තා ෆේන් පොඩි කාලේ කියපු දෙයක් මතක් වෙනවා. ටැන් රාජවංශයට අයත් සොහොන් වල ගොඩක් මරවුගුල් තියෙනවා. ඒවා මගහැරගෙන සොහොන විරුද්ධ කරන්න මුලින්ම සොහොන් කොත හදලා තියෙන කාලය දැනගන්න ඕනේ. ඉතින් තාත්තා විසින් ෆේන්ට කියපු මේ දේවල් ටික මේ වෙලාවේදී ෆේන්ට මතක් වෙනවා. ඉතින් ෆේන් කියනවා ගවුඩන් කියන්නේ ටැන් රාජවංශයේ සිංහල අධිරාජ්‍යයාගේ බාරකරුවෙක්. එයාට සූසොන් කියන අධිරාජ්‍යයා අණ කරලා තියෙනවා සදාකාලික වෘක්ෂ සොයාගන්න කියලා. ඒත් ගවුඩන් එක හොයාගන්න කලින් සූසොන් අධිරාජ්‍යයා මිය ගිහින් තියෙනවා කියලා. ඉතින් ටිකක් මේ විස්තර කල්පනා කරලා බලලා ෆේන් මේ ප්‍රහේලිකාව සම්පූර්ණ කරනවා. මේත් එක්කම මෙතන දොරටුවත් විවෘත වෙනවා.
ඉතින් මේ වෙලාවෙදිම මෙතන රියෝමි චාන් ඇතුළු එයාලගේ පිරිසක් තියෙනවා. ඉතින් ලූබන් සහ ෂෝන් මෙයාලත් එක්ක සටන් කරත් රියෝමිලගේ පිරිස වැඩි. ඉතින් රියෝමි මෙයාලව යටට අරගෙන මේ දොරටුවෙන් ඇතුළු වෙනවා. ඉතින් රියෝමිට ඕනි කරලා තිබුණේ මේ දොරටුව විවෘත කරගන්නම තමයි. මේ වෙලාවෙදි තමයි රියෝමි ෆෙන්ග්ට දෙයක් හෙළි කරන්නේ. ඉතින් රියෝමි කියන්නේ මීට අවුරුදු 14කට කලින් ෆෙන්ගේ තාත්තත් එක්ක කුළුණු නටබුන් හොයාගෙන ආව ගවේෂණ කණ්ඩායමේ නායකයා වෙන හීරෝස්ගේ ගෝලයෙක්. ඉතින් රියෝමි එදා එයාලා ගවේෂණෙ ගියපු තැනින් ෆෙන්ගේ තාත්තට අයිති එක මුද්‍රාවක් හොයාගෙන තියෙනවා. ඉතින් රියෝමි අවුරුදු ගානක් තිස්සේ ෆෙන්ග හොයලත් තියෙනවා. මේ විස්තර කතා කරලා මේ හැමෝම සෝහන් ගර්භයේ තියෙන තැනට එනවා. ඉතින් යන ගමන් ලූබන් ෂෝන්ට කියනවා මෙයාට සෝමින් කැඩපත ගන්න ඉඩ දෙන්න නම් බැහැ කියලා. ඉතින් මෙයාලා සෝහන් තියෙන තැනට ආවම ෂාන් යනවා ඒක විවෘත කරන්න. මෙතෙන්දි ෆෙන්ග්ට තේරෙනවා මෙතන තව මොකක් හරි විදිහේ මරු ගුලක් තියෙන්න ඕනි කියලා. සෝහන් ළඟට ගිය ෂාන් ඒක විවෘත කරන් ඒක ඇතුළේ හිස්. මෙතෙන්දි ෆෙන්ග් කියනවා ගවුඩන් වෘක්ෂයට යන සෝමින් කැඩපත එයා ළඟ තියාගෙන ඉඳලා තියෙනවා. ඒත් එයා කාලෙකදී සියලු විනාශාගෙන තියෙනවා. ඒ වගේම එයා සෝන ඇතුළේදී අලු වෙලා ගිහිනුත් තියෙනවා කියලා. ඉතින් මේකත් අහලා ෂාන් ටිකක් සෝන ඇතුළේ පරීක්ෂා කරද්දී එයාට සෝමින් කැඩපත හම්බ වෙනවා. ඉතින් ෂාන් මේක අරගෙන රියෝමිට ගෙනත් දෙනවා. මෙන්න මේ වෙලාවෙදිම තමයි මෙතනට අමුතු විදිහේ විශාල සර්පයෙක් එන්නේ. මේ සතා හැදිලා තියෙන්නේ මැටි වලින්. ඉතින් පැණි චීන අධිරාජ්‍යයන් එයාලගේ සෝන ආරක්ෂා කරන්න මැටි වලින් විවිධ මුර්ගයෝ හදලා ඒවට පණ ලබා දීලා තියෙනවා. ඒ විදිහේ මුර්ගෙත් තමයි මෙතනදි මෙයාලට පහර දෙන්නේ. ඉතින් මේ සර්පයා මෙතන එයාට පහර දීලා සෝමින් කැඩපත ආපහු ගන්න හදනවා. මේ වෙලාවෙදි රියෝමි අතින් කැඩපත බිමට වැටෙනවා. මේක ගන්න ෆෙන්ගේ කණ්ඩායමේ අය සහ රියෝමි කණ්ඩායමේ අය සර්පයාගේ පිහාරවරුනුත් බේරලා උත්සාහ කරනවා. ඉතින් ඒක තැනකදී සර්පයා ෂෝන්ට සහ ෆෙන්ග්ට පහර දෙන්න හදනකොට ලූබන් ඒක වළක්වනවා. පස්සේ ෆෙන් ගිහින් සෝමින් කැඩපත ගන්නවත් එක්කම මේ සර්පයා ෆෙන්ග් වල්ලා ගන්නවා. ඉතින් ෂෝන් මේ සර්පයාට වෙඩි තියලා සර්පයා විනාශ කරලා දානවා. ඉතින් පස්සේ ෂෝන් ළඟ තිබුණු කැඩපත ගන්න රියෝමි ෂෝන්ට වෙඩි තිබ්බත් ඒ කරහට එන ෆෙන්ග්ට තමයි වෙඩිල්ල වදින්නේ. ඔන්න මේත් එක්කම ෆෙන්ග්ට යම් සිදුවීම් වගේක් මතකයට එනවා. ඉතින් පොඩි කාලෙදි ෆෙන්ගියාගේ අම්මයි තාත්තයි එක්ක ගොඩක් සතුටින් ඉඳලා තියෙනවා. ඒත් ටික කාලයකදී ෆෙන්ගේ අම්මට දරුණු රෝගයක් හැදිලා තියෙනවා. පස්සේ ෆෙන්ගේ තාත්තා අම්මව බේරගන්න එයාගේ ගවේෂණවලදී හොයාගත්ත යම් දෙයක් හොයාගෙන ගිහින් තියෙනවා. මේක නිසා ෆෙන්ග් තනි වෙලා තියෙනවා. ඉතින් මේ මතකයන් එක්ක ෆෙන්ග්ට සිහිය එනවා. ඉතින් ෆෙන්ග්ට වෙඩිල්ල වැදුනට ලොකු හරදරයක් නම් සිද්ධ වෙලා නැහැ. මෙයාලා මේ වෙනකොට ඉන්නේ මෙයාලගේ ගෙදර. ඉතින් ෆෙන්ග්ට සිහිය නැති වුණු නිසා ලූබන් සහ ෂෝන් එකතු වෙලා ෆෙන්ග්ව ගෙදර ගෙනත් බෙහෙත් කරලා තියෙනවා. මෙයාලා මේ විස්තර කතා කරද්දී ෆෙන්ග් දකිනවා මෙතන තියෙන තාත්තගේ මුද්‍රාව. ෆෙන්ග් ඒක අරන් එයාගේ කරට දාගන්නවා. පස්සේ එයා සෝමින් කණ්ණාඩියේ කොහෙද කියලා මෙයා එකෙන් අහනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ රියෝමි ළඟ. ඉතින් රියෝමි ළඟ තමයි දැන් සෝමින් කැඩපත තියෙන්නේ. ඉතින් මෙයාලා ළඟ මේ සෝමින් කැඩපත තිබුණත් මෙයාලට කුණුන් වලට යන්න ෆෙන්ගේ මඟ පෙන්වීම ඕනේ. පස්සේ පෙන්වන්නේ ෆෙන්ගේ කණ්ඩායමව. ඉතින් මෙයාලා හදන්නේ රියෝමිලගෙන් ආපහු සෝමින් කැඩපත ගන්න. මේක නිසා මෙයාලා ආයුධ ටිකකුත් ලැහැත්ති කරගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම ලූබන්ගේම නිර්මාණ. කොහොම හරි මෙතනදී ලූබන් අල්දින් නිර්මාණය කරපු ආයුධ ටිකකුත් මෙයාලා අරගන්නවා. මෙතනදී මෙයාලා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්න හදන්නේ මේ අත්පල දනාවක් විදියට හදලා තියෙන විෂ තවරපු ඉදිකටු විදින උපකරණය. ඉතින් පස්සේ මෙයාලා කතා වෙලා රියෝමිගේ තැනට යන්න යනකොට තමයි මෙතන එන රියෝමි ඇතුළු පිරිස මෙයාට පහර දෙන්න පටන් ගන්නෙ. ඉතින් ෆෙන්ග් ෂෝන්ට කියනවා පිටිපස්ස දොරෙන් ගිහිල්ලා මාස්ටර් 6 එක්කන් ඉන්න කියලා. ඉතින් ෆෙන්ග්ගේ ගුරුවරයා තමයි මේ මාස්ටර් 6 කියන්නේ. පස්සේ ෆෙන්ග් සහ ලූබන් රියෝමිගේ පිරිසත් එක්ක සටන් කරනවා. ඉතින් මුලදී ලූබන් සහ ෆෙන් ලේසියෙන් මාර විෂකටු විදින එකත් පාවිච්චි කරලා එයාලගේ සටන් හැකියාවත් පාවිච්චි කරලා මේ සටන හොඳට කරගෙන ගියත් මෙතන එන ෂාන් සහ රියෝමි නිසා වැඩේ ටිකක් අමාරු වෙනවා. එන්න මේ වෙලාවෙදීම වගේ තමයි මාස්ටර් 6වත් එක්කගෙන ෂෝන් මෙතනට එන්නේ. ඉතින් මාස්ටර් 6 කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි නිසා මෙතෙන්ද රියෝමිලා පසුබසිනවා. ඉතින් පස්සේ මාස්ටර් ෆෙන්ග්ලට මේ රියෝමි කියන්නේ කවුද කියලා කියනවා. ඉතින් අවුරුදු 17කට කලින් හීරෝස් ෂැන්හයි වල විශේෂ බලකායක් නිර්මාණය කරලා තියෙනවා. පැණි සොහොන් ගැන තොරතුරු හොයන්න. ඒ අය චීන සංස්කෘතියට අයිති වස්තු සොරකම් කරලා ජපානයට යවලා තියෙනවා. ඊපස්සේ තමයි හීරෝස් ෆෙන්ගේ තාත්තත් එක්ක කුරුළුන් වලට ගිහින් තියෙන ගවේෂණයකට. ඒත් ඒ දෙන්නම ආපහු ඇවිත් නැහැ. ඒක නිසා හීරෝස්ගේ හොඳම ගෝලයා වුණ රියෝමිට මේ විශේෂ බලකාය බාර වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ෆෙන් කියනවා පුරාවෘත්ති තියෙන විදිහට සෝමින් කණ්ණාඩි එකයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 17කට කලින් ගෙනියපු කණ්ණාඩිය බොරු එකක්ද කියලා. ඒත් මාස්ටර් 6 කියනවා නෑ ඒකයි ඔයාලා හොයාගත්ත එකයි දෙකම ඇත්ත ඒවා. ගෞඩම් පෙර සූදානමක් විදිහට තමයි ඒ යතුරු දෙක නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තමයි සූසන් අධිරාජ්‍යගේ භාණ්ඩාගාරයේ යතුරු කියලා. පස්සේ ෆෙන් මාස්ටර්ගෙන් අහනවා එයාලා ඇයි තාත්තවත් එක්කන් ගියේ කියලා. ඒකන මාස්ටර් දෙන උත්තරේ තමයි ඔයාලට මේ ගමන අවසානයේදී ඒක දැනගන්න ලැබෙයි කියලා.
ඉතින් මේ මාස්ටර් 6 සහ ෆෙන්ගේ තාත්තා චන් කියන්නේ හොඳම යාළුවෝ දෙන්න. පස්සේ මාස්ටර් 6 මේ ටිකත් කියලා ෆෙන්ට එයා නිර්මාණය කරපු කුන්ලුන් නගරය හොයාගෙන යන්න දල සිටියමකුත් පෙන්වනවා. මාක්ස්ට කියනවා චීන සංස්කෘතික වස්තු කීයක් කුන්ලුන් නටමුන් අතර සංගවිලා තියෙනවද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. රියෝමිලා දැනටමත් ඒ යන ගමන් ඒ ජපනුන්ට ආයමත් චීන වස්තු අරගෙන යන්න දෙන්න එපා කියලා ෆෙන්ට කියනවා. ඉතින් පස්සේ ෆෙන්ක් ලූබන් සහ ෂොන් තුන්දෙනා පිටත් වෙලා යනවා කුන්ලුන් නගරය හොයාගෙන. ඉතින් මෙයාට නගරය හොයාගන්න එකම එක දෙයක් මාස්ටර් ෆෙන් කියලා තියෙනවා. ඒක මාස්ටර්ට කියලා තියෙන්නේ ෆෙන්ගේ තාත්තා. එයා කියලා තියෙන විදිහට අපිට කුල්ලුන් එකපාර දකින්න පුළුවන් තැන ඒක යටින් ජල ආගාධයක් තියෙනවා. ඒ වගේම එළිය ගිනි කන්දක් තියෙනවා. බැලූ බැල්මට එකපාරින් ඒ දේ දකින්න පුළුවන් කියන වචන ටික. ඉතින් ඒ වචන වලින් කියවිදින් තැනකට මේ අය එනවා. පස්සේ මෙයාලා කුල්ලුන් කන්දට ගොඩ වෙන්න පටන් ගන්නවා. ඉතින් මුලින්ම උඩ නැගපු ෂෝන් අනිත් දෙන්නට එන්න මෙතනින් පහළට කඹයක් දානවා. ඉතින් මේ කඹේ දිගේ ඉහළට මුලින්ම ෆෙන් ආවත් මෙයාලා නොදන්න දෙයක් මෙතන වෙනවා. එකපාරටම මෙතන කන්දට සවි කරලා තිබුණු එක ගැලවිලා උඩට ගොඩ වෙන ගමන් හිටිය ලූබන්ව පහළට වැටෙන්න යනවා. ඒත් කොහොම හරි ෆෙන් ගියව අල්ල ගන්නවා. ඉතින් මේත් එක්කම ෆෙන් ගොත් පහළට යද්දි ෂෝන් එයාව අල්ලගත්තත් ටිකකින් තුන්දෙනාම මෙතනින් පහළට වැටෙනවා. ඒත් ෂෝන් කඹේ කමුණු ඊතලය මාර්ගය මෙතනින් එල්ලෙනවා. පස්සේ මේ තුන්දෙනා උඩට ගොඩ වෙනවා. ඉතින් මෙයාලා මේ විදිහට එන්නේ මීට අවුරුදු 17කට කලින් ෆෙන්ගේ තාත්තා ඇතුළු පිරිස ඇතුළුණු ගුහාව ළඟට. පස්සේ මේ තුන්දෙනා මේ ගුහාව ඇතුලින් ඉස්සරහට යනවා. මේ යනකොට ෂැනලට හම්බුන විදිහටම ෆෙන්ලට මැවුණු මිනිස් ඇටසැකිලි හම්බ වෙනවා. එයාට මේ වෙලාවේදී එක කුහරයකුත් හම්බ වෙනවා. ඉතින් මේක ගැඹුරු පරීක්ෂා කරන්න මේ වෙලාවේදී ෆෙන් ළඟ තිබුණු එක ටැග් එකක් පාවිච්චි කරලා ඒක ලණුවක් ආධාරයෙන් පහළට දානවා. ඉතින් ෆෙන් ඒ හරහා හොයා ගන්නවා මේ සිදුරට යටින් විවෘත අවකාශයක් තියෙනවා කියලා. මේ ගැන ෆෙන් අනිත් අයට කියනවත් එක්කම අමුතු දෙයක් විසින් ඒක පහළට දලා ගන්නවා. ඉතින් මේකට මේ තුන්දෙනාත් කලබල වෙනවා. මේ වෙලාවදීම තමයි මෙතනට ෆෙන් ළඟ පස්සෙන් ආව රියමිලේ කණ්ඩායම එන්නේ. ඉතින් එයාලා මේ තුන්දෙනාගේ අත් ගැට ගහලා එයාලගේ යටතට ගන්නවා. මෙතෙන්දී ෆෙන් රියෝමිට කියනවා ඔයා කුල්ලුන් නටබුන් වල හොයන්නේ මොකක්ද කියලා. ඉතින් රියෝමි කියනවා කුල්ලුන් පුරාණ සොහොන් කියන්නේ සිය ගණනක් දෙවිවරුන් රැස්වෙන තැනක්. මගේ ගුරුවරයා මේ ගැන හොයන්න ගොඩක් පෞරාණික පිටපත් ගොඩක් අධ්‍යයනය කළා. එයා විශ්වාස කළා මේක එක්තරා ආකාරයක දේවාලයක් කියලා. මෙතන දෙවිවරු සුරගයේ පුතුවේ වස්තු තැන්පත් කළා කියලා. ඒ වගේම රියෝමි කියනවා මගේ ගුරුවරයා මට එකපාරක් කිව්වා ගෞඩම් මිය ගිය හැටි. ඒක ඔයා දන්න විදිහට වඩා ගොඩක් වෙනස් කියලා. ඉතින් කලින් සෝමින් කැඩපත හොයාගෙන සෝන්ඩ ගියපු වෙලාවේදී ෆෙන් කියපු විදිහට ගෞඩම් කැඩපත බාර අරගෙන සියවිදි නසාගෙන තියෙනවා. සෝහනේ එයාගේ ශරීරය නොතිබ්බේ එයා සෝහන ඇතුළේදී මොකක් හරි හේතුවක් නිසා අලුණ නිසා කියලා. ඒත් මෙතෙන්දී රියෝමි කියනවා ඒක එහෙම නෙමෙයි උනේ. ගෞඩම් හොයාගත්ත කුල්ලුන් වල මිනිසුන්ට සදාකාලිකවම ජීවත් වෙන්න පුළුවන් විදිය තැන. ඊට පස්සේ එයා එයාගේ මරණය ගැන බොරුවක් ප්‍රචාරය කරා කියලා. රියෝමි කියනවා ඇත්තටම එයා කුල්ලුන් නටබුන් වල ජීවත් වෙනවා කියලා. ඒත් ඉතින් මේ කතාව නම් ෆෙන් විශ්වාස කරන්නේ නැහැ. මේක නිසා රියෝමි කියනවා මම අවුරුදු 10කට කලින් මෙතනට ආවා. මෙතෙන් තිබිලා මට මගේ ගුරුවරයාගේ සිරුර හම්බුණා. ඒත් ඔයාගේ තාත්තව හම්බ වුණේ නැහැ. සමහර විට එයා ජීවතුන් අතර ඇති. එහෙමත් නැත්නම් කුල්ලුන් නටබුන් අතර ඇති කියලා. මෙතෙන්දී රියෝමි ෆෙන්ට කියනවා. ඉතින් රියෝමි හදන්නේ ෆෙන්ටත් තාත්තව හොයාගන්න බලාපොරොත්තුවක් දීලා එයාගේ උදව් ඇතුව කුල්ලුන් නගරය හොයාගෙන ඒකට ඇතුළු වෙන්න. ඉතින් මේ වෙනකොට ෆෙන්ගේ යාළුවෝ දෙන්න මෙයාලා යටතේ ඉන්න නිසාත් ෆෙන්ට එයාගේ තාත්තට මොකක්ද සිද්ධ වුනේ කියලා දැනගන්න ඕන නිසාත් ෆෙන් රියෝමිගේ යෝජනාවට කැමති වෙනවා. පස්සේ මෙයාලා මේ ගුහාව හරහා යන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම යන ගමන් එද්දි ලූබන්ගේ කියවිල්ල වැඩි නිසා මෙයාලා ලූබන්ගේ සහ ෂොන්ගේ කටවලුත් බදිනවා. මෙහෙම ටිකෙන් ටික ඉස්සරහට එද්දි මෙයාලා එක විවෘත ස්ථානයකට එනවා. පස්සේ ෆෙන් මෙතන පරීක්ෂා කරද්දි මෙතන පස්වල අගුරු සහ ගැඩුණු යකඩ තියෙන නිසා එයා මෙතන තවදුරටත් පරීක්ෂා කරද්දි මෙතන කන්දේ තියෙන මුර්ගියන්ගේ සලකුණ දකිනවා. පස්සේ එයා කියනවා මෙතන තමයි නගරයට ඇතුළු වෙන දොරටුව තියෙන්නේ කියලා. පස්සේ ෂාන් ෆෙන්ගේ මඟ පෙන්වීමත් එක්ක එයාලා ළඟ තිබුණු සෝමින් කැඩපත පාවිච්චි කරලා ඒක අරහා ආලෝක කිරණයක් මෙතන බිත්තියට එල්ල කරනවා. ෆෙන් කියනවා දොරටුව අවහිර කරලා තියෙන තැන ලෝපස් ප්‍රමාණය වැඩියෙන් තියෙන්න ඕනේ. එතනට ආලෝකය වැටුනහම පාෂාණ වෙන පාටකට හැරෙනවා. එතකොට හරියටම දොරටුව තියෙන තැන අපිට හොයාගන්න පුළුවන් කියලා. ඉතින් මේ අතර පේන විදිහට මෙතනින් බේරෙන්න ලූබන් සහ ෂෝන් වෙනම ගේමක තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී කොච්චර මේ කණ්ණාඩිය හරව ඉරේලිය මෙතනට එල්ල කරත් කිසිම වෙනසක් නැති නිසා ෂාන් ෆෙන්ට තුවක්කුව දික් කරනවා. පස්සේ රියෝමි කියනවා මෙතන සොහොන් දොරටුව නැහැ කියලා. ඉතින් දැන් රියෝමිටත් තරහා ගිහින් තමයි ඉන්නේ. මේක නිසා ෆෙන් කියනවා එයාගේ දෙන්නම අතාරින්න. එයාලට පුළුවන් දොරටුව හොයාගන්න කියලා. පස්සේ ඉතින් ලූබන් මෙතන පරීක්ෂා කරනවා. ඉතින් මෙතන බීම හැමෝමත් එක්ක තටු දදා පරීක්ෂා කරද්දි ෆෙන් එක රවුමක් වගේ දෙයක් හොයාගන්නවා. ඉතින් මේ වගේම එකක් රියෝමිගේ කණ්ඩායමේ කෙනෙක් දැකලා ඒක තද කරන්න යද්දි ෆෙන් එපා කිව්වත් එයා පරක්කු වැඩි. ඒ කෙනා මේක තද කරමු නිසා මෙතන උගුලක් ක්‍රියාත්මක වෙලා වටෙන්ම ඊතලෙන්න පටන් ගන්නවා. මේ වයින්
ෆෙන්ගේ කණ්ඩායම සහ රියෝමගේ කීප දෙනෙක් බේරුණත් ඊතල පෙහරවලට ටික දෙනෙක් ගොදුරු වෙනවා. ඉතින් තවත් ඉවස ගන්න බැරි නිසා ෂාන් මෙතන පුපුරවලා දාන්න කියලා කියනවා. පස්සේ මෙයාලා මෙතන බිත්තිය පුපුරවලා දාලා කුන්ලුන් නගරයට ඇතුළු වෙන දොරටුවක් හොයා ගන්නවා. පස්සේ මෙයාලා මේකින් ඇතුළට ගියාම තියෙන්නේ කඳු ඇතුළේ නිර්මාණය වෙලා තියෙන ඒ විශිෂ්ටතම කුන්ලුන් නගරය. ඉතින් මේක සැතපුම් 800ක භූමි ප්‍රදේශයක් පුරා විහිදලා තියෙනවා වගේම මීටර ගණන් උස ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම එක එක පාට ගල් වලින් මෙතනට ආලෝකය ලබා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කඳු ඇතුලේ නගරයක් සැඟවිලා තියෙන්නේ. මෙතෙන්දි ෆෙන් කියනවා මේ කඳු ඇතුලේ සැඟුණු නගරය ගැන City of Heaven කියන එක්තරා පොතක තිබුණ විදිහට මේ නගරය තුර ලිං 9ක් එක්ක සෝනක් ගැන සඳහන් වෙලා තියෙනවා කියලා. එතන සැඟුණු විශාල රහසක් ගැන. පස්සේ ෆෙන් කියනවා ඒ රහස හොයාගන්න මුලින්ම නගරයට ඇතුළු වෙලා සෝන හොයාගන්න ඕනේ කියලා. ඉතින් පස්සේ මෙයාලා කම්බ ආධාරයෙන් ටිකින් ටික පහළට යනවා. මෙහෙම යනකොට ලූබන් මෙතන තියෙන මේ පළඟුව ඇතුලේ අමුතු දෙයක් එහා මෙහා යනවා දකින්නවා. මේක නිසා එයා ඒ කල්ලන් යනවත් එක්කම මේ පළඟුව ඇතුලෙන් එළියට එන අර ෆිල්ම් ඕපනින් එකේදී ෆෙන්ලගේ තාත්තා ඇතුළු පිරිසට පහර දුන්නු අමුතු සත්තු జాතිය මෙයාටත් පහර දෙන්න පටන් ගන්නවා. කොහොම හරි මේ සත්තුන්ගෙනුත් බෙරිලා මේ අය පහළට ඇවිත් නගරයට ඇතුළු වෙනවා. පස්සේ මෙයාලා මෙතන තියෙන සිතුවම් වගේකින් කියවෙන පුරාවෘත්තයක් දකින්න හම්බ වෙනවා. මෙතෙන්දී මූලිකවම ලියා තියෙන දෙයක් ගැන ෆෙන් කියනවා. යුන්සි කියන හඳුන්වන අපිරිසුදු මුල් සහිත සුළං ගසක් මුල් දම්පැහැටි පළතුරු දරයි. මිනිසුන්ට ජීව ශක්තිය ලබා දෙයි. ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ආයු කාලය දීර්ඝ කරයි. ඉතින් මේ ටික කියවුවට පස්සේ එතන ඉතුරු ටික කියවන්න කියලා ෆෙන් ෂෝන්ට කියනවා. ඉතින් ෂෝන් කියවන්න පටන් ගන්නවා. දිවංගත චීන අධිරාජ්‍යයේ කුරිරු පාලනය නිසා කැරලිකරුවන් නැගිට්ටා. සමහර කැරලිකරුවන් අහම්බෙන් වනාන්තරයට ගිහින් තියෙනවා. ජෙනරාල්වරයා ඇතුළු කැරලිකරුවන් කැලේදී කෑම හොයන ගමන් ඉන්නකොට එයාට යොන්සි කියන ගස හම්බ වෙලා තියෙනවා. ඒ සොල්දාතු දම්පැහැති මුල්වල පළතුරු ආහාරයට අරගෙන තියෙනවා. දවස් ගාණක් එයාට අමුතු ශක්තියක් දැනලා තියෙනවා. ඉතින් එතනින් එහාට ෂොන්ට කියවන්න බෑ. මොකද ඉතුරු ටික ඊයම් වගේ ගෑවිලා මැකිලා ගිහිල් නිසා. ඉතින් ටිකක් එයාට වෙන්න හිටිය ෂාන් මෙයාලට කතා කරලා එතන සිතුවම් වගේක් තියෙනවා කියලා කියනවා. ඉතින් එතන තියෙන්නේ කලින් මැකිලා ගියපු ඒවට පස්සේ ටික. එතන තියෙන විදිහට පලා යන්න සමත් වුණේ ජෙනරාල්වරයා විතරයි කියලා. ඒ වගේම යුද්ධෙන් පස්සේ ජෙනරාල්වරයා නිරතරතුරෙන් ඉල්ලා ආසලා තියෙනවා. පස්සේ එයාගේ සොල්දාදුවන් එක්ක ආපහු මේ තැනට ඇවිත් මේ වෘක්ෂය හංගලා එයාලා මේ කන්ද ඇතුළේදී නගරය නිර්මාණය කරලා තියෙනවා කියලා චොන් කියනවා. ඉතින් පස්සේ මෙයාලා මේ ටිකත් කියවලා මෙතනින් එහාට යන්න පිටත් වෙනවා. ඉතින් මෙතන තියෙන දේ මොකක් වුණත් ඒ ගැන රියෝමි මොනවා හරි දෙයක් දන්නවා කියලා නම් මේ වෙලාවේදී රියෝමිගේ බැල්මෙන් අපිට තේරෙනවා. ඉතින් කට්ටිය මේ විදිහට නගරය හරහා ඉස්සරහට යනවා. මෙහෙම යන ගම ලූබන් ෆෙන්ට කතා කරලා කියන්නේ මේ අයගෙන් බේරලා පැන ගන්න විදිහක් ගැන. ඉතින් මෙයාලා මෙහෙම යන ගමන් ඉද්දි මෙතන වටේටම එක එක විදිහේ මාරාන්තික උගුල් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සමහරව මෙතන කඩන් වැටිලා පහළ හෙලට වැටෙනවා. තවත් අය ගෑස් එකක් වගේ එන ගින්දරකට අහුවෙලා පිච්චිලා මැරෙනවා. ඉතින් මේත් එක්කම මෙතන තිබුණු මේ විශාල ගල් පිළිම ආරක්ෂකයන්ගේ අත්වල තිබුණු ආයුධ එකින් එක පැති පැති වලින් ඇවිල්ලා මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයා ප්‍රහාරවලට රියෝමිගේ අයව ගොදුරු වෙනවා. අන්තිමේ ඉතුරු වෙන්නේ ෆෙන්, ලූබන්, ෂොන් සහ රියෝමි චාන් කට්ටිය විතරයි. ඉතින් ටිකින් ටික උගුල් ක්‍රියාත්මක වෙවි මෙතන විනාශ වෙන්න පටන් ගන්නකොට කොහොම හරි මෙතනින් එහාට යන තැන වැහෙන්න කලින් මේ පස් දෙනාට පුළුවන් වෙනවා අන්තිම මොහොතේදී මෙතනින් පැන ගන්න. මේක නිසා මෙයාලගේ ජීවිත බේරෙනවා. ඉතින් මෙයාලා ටිකින් ටික ඉස්සරහට යනකොට එන්නේ ජෙට් ත්‍රිපාදයක් තියෙන තැනකට. මේ ජෙට් ත්‍රිපාදයක් එහෙම නැත්නම් ජෙට් ට්‍රයිපෝඩ්යක් කියන එක ගැන නම් වැඩිදුර සඳහනම් මේ ෆිල්ම් එකේ අපිට දීලා නැහැ. ඒ කොහොම වුණත් ලූබන්ට නම් ඕනේ මේක හොඳ ගානකට විකුණන්න කියලා තමයි එයා කියන්නේ. ඉතින් පස්සේ කල්පනා කරලා ෆෙන් මෙහෙම කියනවා. ලිං 9 ජෙට් ට්‍රයිපෝඩ් ත්‍රිපාදයේ ලිං 9ක් තියෙනවා. ජෙට් කියන්නේ සීලයට. සිය ගණනක් දේවතාවෝ රැස්ලා ඉන්නේ මෙහෙ තමයි. මෙහෙම කියන ෆෙන් මේක ළඟට ගිහින් පරීක්ෂා කරලා බලද්දි සෝමින් කැඩපත සවි කරන්න පුළුවන් විදිය තැනක් මෙයාට හම්බ වෙනවා. ඉතින් ෂාන් එතනට සෝමින් කැඩපත සවි කරන්න හැදුවා. ෂාන්ව නවත්තන රියෝමි කියනවා ඒක කරන්න ෆෙන්ට ඉඩ දෙන්න කියලා. ඉතින් පස්සේ ෆෙන් මේ කැඩපත මෙතනට සවි කරලා දක්ෂිනාවර්තව කරකවනවත් එක්කම මෙතන වෙනස් වෙලා දෙයක් එළියට විවෘත වෙනවා. ඉතින් මේත් එක්කම මෙතනින් සදාකාලිකත්වයේ වෘක්ෂය මෙහෙමත් නැත්නම් යුන්සි කියන ගහ මතු වෙනවා. ඉතින් රියෝමි කියනවා මේකේ මුල්වල පළතුරු කෑවම තමයි මිනිස්සු අමරණීය කරන්නේ කියලා. ඉතින් මේ විදිහට ගහ මෙතනින් මතු වෙද්දි මේ ගහේ අත්තක් අර කලින් උඩදී ෆෙන් ලණුවක ආධාරයෙන් පහළට දාපු ලූබන්ගේ ටැග් එකත් එක්ක අත්තක පැටිලා එනවා.
ඒ කියන්නේ ඒ කුහරේ තියෙන මෙතනට උඩින්. ඉතින් මේත් එක්කම මේ ගහ ළඟට රියෝමි යනකොට මේ ගහ විසින් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් රියෝමි සහ චාන් මේ ගහේ අතු කපනවා. මේත් එක්කම ගහත් කුරුරු විදියට සද්දයකුන් නිකුත් කරන ගමන් මෙයාලට දිගින් දිගටම පහර දෙනවා. ඉතින් මේ විදියට රියෝමි සහ චාන් මේ අතු කපනකොට එක අත්තක් ඇවිත් රියෝමිව අල්ල ගන්නවා. ඉතින් චාන් රියෝමිව බේරගත්තත් මේ ගහේ අතු විසින් චාන්ව වෙලා ගන්න පටන් ගන්නවා. ඉතින් රියෝමි එයාව බේරගන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. මේත් එක්කම චාන් සම්පූර්ණයෙන්ම වෙලා ගත්තාම එයාව වීදුරු වගේ වෙලා කුඩු වෙලා යනවා. ඉතින් මේ අහිමිවීමත් එක්ක රියෝමි වේදනාවෙන් කෑ ගහනවා. මේ වෙලාවෙදිම මේ තුන්දෙනා ළඟට එන එක අත්තක් ෆෙන්ගේ නල්ල ගෑවෙනවත් එක්කම එයාගේ ඉස්සරහින් එයාට එයාගේ තාත්තව පේනවා. ඉතින් මෙතන මේ දෙන්නගේ කතාව යන කලින් මේ ගහ ගැන ඇස්ත විස්තරේ මම ඔයාලට කියලා ඉන්නම්. ඉතින් මේ යුන්සි කියන ගහට ඇත්තටම කෙනෙක්ව අමරණීය එහෙම නැත්නම් සදාකාලික ජීවිතයක් ලබා දෙන්න පුළුවන්. ඒ වුණත් එයාට මේ ගහෙන් ගැලවෙන්න බෑ. හරියට අමරණීයත්වය ලබා ගන්න පුද්ගලයාව මේ ගහේම කොටසක් බවට පත් වෙනවා. ඒ අමරණීයත්වය ලබා ගත්තත් ඒ කෙනාට මෙතන සදාටම හිර වෙලා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක තමයි මේ යුන්සි කියන ගහේ කතාව සරලව. කොටින්ම කිව්වොත් ඒක හරියට ශාපයක්. දැන් ඉතින් ඔන්න මේ ගහේ වැල් අතරින් ෆෙන්ගේ තාත්තව මතුවෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම මට නම් මේ ගහ ගැන ෆෙන්ට කියපු සංකීර්ණ භාෂාව තේරුනේ නැහැ. ඒක නිසා තමයි මම තාත්තගේ පුතාගේ කතාවට කලින්ම සරලව ගහේ කතාව ඔයාලට කිව්වේ. ඉතින් අවුරුදු ගානක් තිස්සේ ෆෙන්ගේ තාත්තා මේ ගහේ හිර වෙලා තමයි ඉන්නේ. මෙතනදී ෆෙන් තාත්තට කියනවා ඇයි ඔයා මෙහෙම ගමනක් ආවේ? එහෙම ආවේ නැත්නම් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැනේ කියලා. ඉතින් මෙතෙන් තමයි තාත්තා කියන්නේ ෆෙන්ගේ අම්මට වැළඳුණු රෝගයේ මේ ගහේ තියෙන අමරණීයත්වයේ බලය සුව කරන්න පුළුවන් කියලා එයා විශ්වාස කළා. ඒකයි මේ ගමන ආවේ කියලා. ඒත් අන්තිමේදී තමයි එයාට දැනගන්න හම්බුනේ මේ අමරණීයත්වයත් එක්ක අපිට ශාපයකුත් එල්ල වෙනවා කියලා. ඉතින් ෆෙන් කියනවා මම ඔයාව මෙතනින් බේර ගන්නවා කියලා. ඉතින් මේත් එක්කම ගහ විසින් තාත්තව ආපහු ගහ තුලට ඇදලා ගන්නවා. ඒත් එක්කම තාත්තා කියන්නේ ෆෙන්ට මම ගැන හිතන්න එපා මේ ගහ විනාශ කරලා දාන්න කියලා. ඉතින් මේත් එක්කම ආපහු ෆෙන්ව හරි 100ට එනවා. ඉතින් දැන් නම් රියෝමි හදන්නේ මේ ගහෙන් සදාකාලිකත්වය ලබා ගන්න. ඉතින් එයාට ෆෙන් ඇත්ත තේරුම් කරන්න හැදුවත් මේ වෙලාවේදී මෙයාට අතර සටනක් ඇති වෙනවා. ඉතින් මෙතනදී රියෝමි විසින් මේ තුන්දෙනාට පහර දෙනවා. පස්සේ රියෝමි ෆෙන්ගලව මරන්න හදනකොට රියෝමි මේ ගහ වෙලා ඉන්න ෆෙන්ගේ තාත්තා නවත්තනවා. මේක නිසා රියෝමි මෙතනදී ග්‍රැනයිට් එකක් පුරවන්න හදද්දි මෙතනින් ගහ හරහා මතුවෙන ෆෙන්ගේ තාත්තා රියෝමිව අල්ලගෙන ෆෙන්ගේ ලූබන් සහ ෂෝන් මෙතනින් උඩ කුහරයෙන් හරහා එළියට ගෙනියනවා. මේත් එක්කම ග්‍රැනයිට් පිපිරිලා රියෝමිත් එක්කම මේ ගහත් විනාශ වෙලා යනවා. ෆෙන්ට එයාගේ තාත්තවත් සදාටම හිමි වෙනවා. ඉතින් මෙන්න මේත් එක්කම මේ කතාවත් ඉවර වෙනවා. ඉතින් ඉක්මනින්ම තවත් සුපිරිම කතාවකින් හම්බ වෙනකල් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.